දැන් අපි කතා කරන්න ගියේ අංගජීව විද්‍යාවේ හරිද ප්‍රාග්නොස්ටිකයන්ගේ මේ වර්ණ දේහවල ව්‍යුහය නිර්මාණය වෙන විදිය තමයි හරිද කතා කරන්න යන්නේ හරිද ඉස්සෙල්ලාම අපිට කලින් දැනගන්න ඕන ටිකක් තියෙනවා ඒ තමයි ප්‍රාග්නොස්ටිකයන් සහ සුනස්ටිකයන්ගේ වර්ණ දේහ තියෙන්නේ මොන වගේද කියන එක දැනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලාම ගත්තාම දැන් ඉස්සෙල්ලාම ප්‍රාග්නොස්ටිකයන් සහ සුනස්ටිකයන් මේ විදිහට හරිද සුනාස්ටිකයි ප්‍රාග්නොස්ටිකයි එහෙනම් සුනාස්ටිකයන් ගත්තාම මේගොල්ලන්ගේ ditthadama අණුවක් තමයි තියෙන්නේ හරිද ditthadama රේඛීය DNA අණුවක් හරිද ditthadama රේඛීය DNA අණුවක් ප්‍රාග්නොස්ටිකයන් ගත්තාම මේගොල්ලන්ගේ තියෙන්නේ ditthadama චක්‍රීය DNA අණුවක් හරිද මෙන්න මේ විදිහට මේ ditthadama මේක වෙන කලර්ස් එකකින් පාවිච්චි කරමු අපි පහයි හරිද එක පුඩුවක නයිට්‍රජන් භාෂ්ම පහක් තියෙනවනේ හරිද ඒ පහ තමයි ඇදලා තියෙන්නේ හරිද එතකොට මේක ගත්තාම මේ ditthadamයි මේ මෙතන එක දාමයක් මේ එක දාමයක් මේ තව දාමයක් ditthadamයි රේඛීයයි මේ ditthadama සහ රේඛීයයි හැබැයි ප්‍රාග්නොස්ටිකයන් ගත්තාම ඒගොල්ලන්ගෙත් ditthadamයි හැබැයි රේඛීය නෙවෙයි මෙන්න මේ විදිහට චක්‍රීය DNA අණුවක් තියෙන්නේ හරිද ditthadama චක්‍රීය DNA අණුවක් තියෙන්නේ ප්‍රාග්නොස්ටිකයන්ගේ හරිද දැන් ඔහොම තමයි සුනාස්ටිකයන්ගේ ප්‍රාග්නොස්ටිකයන්ගේ ඒ DNA වෙනස් වෙන්නේ ඇයි අපි මේ DNA මේ විදිහ මේ සුනාස්ටිකයන්ගේ ප්‍රාග්නොස්ටිකයන්ගේ තියෙන්නේ මේ විදිහට හරිද මොනවා හරි තොරතුරු ගබඩා කරන්න තමයි මේ DNA තියෙන්නේ හරිද ප්‍රාග්නොස්ටිකයන් වගේ සුනාස්ටිකයන් හරිද හැමෝගෙම බහුතරයේගේ තියෙන්නේ හරිද මොනවද DNA හැබැයි ඉන්ෆ්ලුවෙන්සා කියන වෛරසයේ විතරක් ප්‍රවේණික ද්‍රව්‍ය එහෙම නැත්නම් මොනවද ප්‍රවේණික තොරතුරු ගබඩා කරන ඒකකයේ ලෙස කියා කරන්නේ RNA හරිද හැබැයි RNA නමුත් මේ සුනාස්ටිකයන් හා ප්‍රාග්නොස්ටිකයන්ගේ බහුතරයක තියෙන්නේ DNA හරිද ඊට පස්සේ ගත්තාම දැන් අපි කතා කරන්න යන්නේ සුනාස්ටිකයන් ප්‍රාග්නොස්ටිකයන් ගැන DNA වල වෙනස කතා කරා දැන් යනවා ප්‍රාග්නොස්ටිකයන්ගේ මේ වර්ණ දේහ වල ව්‍යුහය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා හරිද දැන් ඊට කලින් අපි දැනගන්න ඕනි දැන් මේකේ DNA වල ගබඩා ගන්න ප්‍රවේණික තොරතුරු. එතකොට මේවා මේ ගබඩා ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ගබඩා වෙන්නේ DNA වලනේ. හරිද? එතකොට ඔය ලැප්ටොප් කම්පියුටර්ස් වල ඉස්සර කාලේ පාවිච්චි කරලා දිනවා. ඉස්සර කාලේ ලොකු hard disks එහෙම නැත්නම් ලොකු RAM ඔය වගේ වෙන්නේ පාවිච්චි කරේ. හරිද? දැන් කාලේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ SSD ඊට HHD ඔය වගේ පුංචි ඒක වලට බව පත් වෙලා දිනවනේ ඉස්සර කාලෙම දීච්ච මොනවද මේ 2GB hard disk එක අද වෙනකොට මොකක් වෙලාද ඒක memory chip එකක් වෙලා දිනවා 2GB වෙලා හරිද ඒ විදිහටම අපෙත් ඇඟේ අපෙත් තොරතුරු හරිද ගබඩා කරලා තියෙන්නේ මේ වගේ පුංචි ඒකකයක් වෙන DNA වල හරිද එහෙනම් කවුද ඉස්සෙල්ලා මේ කරලා තියෙන්නේ මේ ගබ්බෙවැනි තොරතුරු ගබඩා කරන එක පුංචි අණුවක් ඇතුලේ DNA හරිද එතකොට මේ අපි ඔය මිනිස්සු ඔය චිප් හොයා ගන්න කලින් මේ ස්වභාව ධර්මයේ විසින් මේ නිර්මාණය කළ දෙනවා DNA වල මේ තොරතුරු ගබඩා ගන්න විදිය හරිද ඊට පස්සේ දැන් මම ප්‍රාග්නොස්ටිකයන්ගේ චක්‍රීය සෛල ප්‍රාග්නොස්ටිකයන්ගේ මේ විදිහට ප්‍රාග්නොස්ටිකයන්ගේ සෛලයක් ඇඳ ගන්නවා මේ දින ප්‍රාග්නොස්ටික සෛලය හරිද
හරිද? මෙයාගේ විස්කම්භය ගත්තාම මයික්‍රෝමීටර 5ත් 10 අතර විස්කම්භයක් තමයි මෙයාට තියෙන්නේ. හරිද? එතකොට මෙයාගේ චක්‍රීය DNA අණුව ගත්තාම මෙහෙම තියෙන චක්‍රීය DNA අණුව ගත්තාම එයාගේ විස්කම්භය වැඩි. හරිද? මෙයාට වැඩි 350යි මයික්‍රෝමීටර වෙලා තියෙනවා. හරිද? එළියට ගත් මේ එළියට අරගෙන මේ දාම ලෙව්වම තමයි 350ක් වෙලා තියෙන්නේ. එහෙනම් මේ 350ක් ඉච්ච කෙනා මේ මයික්‍රෝමීටර 5 10 අතරක ඇතුළත කොහොමද හැරුණේ කියන එක තමයි මේ ප්‍රාග්නොස්ටිකයන්ගේ වර්ණදේහවල ව්‍යුහික නිර්මාණයටදී කතා කරන්නේ. හරිද? ඉස්සෙල්ලාම දැන් මේ 350ක් ඉච්ච මේ චක්‍රීය DNA අණුව දැන් අපිට මොකද කරන්න ඕනි මේ ප්‍රාග්නොස්ටිකයන්ගේ සෛලේ අසුරන්න ඕනි. ඉස්සෙල්ලාම කරන්නේ මේ 350ක් ඉච්ච DNA චක්‍රීය DNA අණුව අරගෙන. හරිද? 350ක් ඉච්ච චක්‍රීය දිත්තදාම චක්‍රීය DNA අණුව. හරිද? ඊට පස්සේ පළමු පියවර විදියට කරන්නේ මේ චක්‍රීය DNA අණුව හරිද? අති පුඩු ආකාර දඟර බවට පත් වෙනවා. පුඩු ආකාර මෙන්න මේ විදිහට පුඩු ආකාර පුඩුආකාර දඟර බවට පත් වුණාට පස්සේ මෙයාගේ විස්කම්භය මයික්‍රෝමීටර 30ක් පමණ වෙනවා. හරිද? මයික්‍රෝමීටර 30ක් වෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේක මෙහෙම තිබුණාට මෙහෙම තියෙන්නේ නැහැ. දැන් වා හිතන්න ලණුවක් අරගෙන ඉවරලා ওই විදිය මේ විදිය දඟර ගහලා තියෙනවා. ඔක කොහොම තියනවද? නෑ. එහෙනම් මොකද වෙන්නේ? ඉතින් මේක ආශි තියෙනවා RNA සහ ප්‍රෝටීන RNA සහ ප්‍රෝටීන වලින් ඇවිල්ලා RNA සහ ප්‍රෝටීන ඇවිල්ලා මෙයාගේ හරයකින් මෙන්න මේ විදියට මෙයාලා ගැට ගහලා තියෙනවා. හරයකින් ගැට ගහලා තියෙනවා. හරිද? RNA ප්‍රෝටීන හරයකින් ගැට ගහලා දෙනවා. මේ ලෙහෙන එක වළක්වන්න. ලෙහුනොත් එහෙනම් මොකද වෙන්නේ? මෙයාගේ විස්කම්භය මයික්‍රෝමීටර 350ක් එනවා. හරිද? මේක ලෙහෙන එක වළක්වන්න මේ පුඩු ආකාර දඟර බවට පත් වුණාට පස්සේ මේක ලෙහෙන එක වළක්වන්න ප්‍රෝටීන සහ RNA ඇවිල්ලා හදනවා හරයක්. ඒක RNA ප්‍රෝටීන හරය කියලා කියනවා. එතකොට මෙයාගේ විස්කම්භය අඩු කරනවා 350 ඉඳලා 30 මයික්‍රෝමීටර දක්වා අඩු කරනවා. හරිද? ඒත් අහුරන්න බෑනේ. දැන් මේ 30 මයික්‍රෝමීටර විස්කම්භයක් තියෙනවා. ප්‍රාග්නොස්ටික සෛලයේ විස්කම්භය කොච්චරද? 5ක් 10 අතර වෙන්නේ මයික්‍රෝමීටර. හරිද? ඒ දැන් මේක ගිහිල්ලා අර ප්‍රාග්නොස්ටික සෛලයේ ඇසිඩිම සුදු ගන්න බෑනේ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ආයි මේ මයික්‍රෝමීටර 30ක් ඉච්ච කෙනාගේ මේ මෙන්න මේවානේ අපි පුඩු කියලා කිව්වේ මේ අපි කිව්වා මේ විදිහේ පුඩු බවට පත් වෙනවා කියලා. මෙන්න මේක මේ දඟර ගැහිලා පුඩු බවට පත් වෙලානේ මේක හැදුනේ මයික්‍රෝමීටර 30ක් ඉච්ච එක. RNA මේ තියෙන්නේ පුඩු ආකාර දඟර. හරිද? මේ තියෙන පුඩු ආකාර දඟර. මේ තියෙන්නේ RNA සහ ප්‍රෝටීන වලින් බැඳුණු හරි. එහෙම සම්බන්ධ වෙලා තමයි මෙයා මයික්‍රෝමීටර 30ක් උනේ. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ මයික්‍රෝමීටර 30ක් ඉච්ච කෙනා ඒත් අහුරන්න බෑ. දැන් අපිට මොකද කරන්න ඕනේ? මෙයා තවත් පුංචි කරන්න ඕනේ. ඊට පස්සේ මොකද දන්නවද වෙන්නේ? මේ මෙන්න මෙහෙම තියෙන පුඩු ආකාර දඟර තවත් දඟර බවට පත් වෙනවා. අතිවලිත දඟර බවට පත් වෙනවා. හරිද? මෙන්න මේ විදිය තියෙන එක නැවත මේ විදිය ළඟ
ළඟ දඟර බවට පත් වෙලා හරිද මෙයාගේ විස්කම්භය වෙනව නැවත හරිද මයික්‍රොමීටර 2 දක්වා අඩු කර ගන්නවා හරිද විස්කම්භය මයික්‍රොමීටර 2 දක්වා අඩු කරනවා දැන් ඔන්න අපිට මෙයාව ගිහිල්ලා අහුරන්න පුළුවන් අර ප්‍රාග්නස්ටිකයන්ගේ සෛලය ඇතුලේ හරිද මේ තියෙන්නේ මේවට කියනවා පුඩුවාකාර අතිවලිත දඟර හරිද මේ RNA ප්‍රෝටීන හරය RNA සහ ප්‍රෝටීන වලින් සමන්විත හරය ඒ විදිහටම තියෙනවා හරි RNA සහ ප්‍රෝටීන වලින් සමන්විත හරය ওই විදිහටම තියෙනවා දැන් මේක අපිට මයික්‍රොමීටර දෙයක් කරගත්ත හින්දා දැන් මේක ගිහිල්ලා අහුරන්න පුළුවන් අපිට මේ සුනෂ්ටිකයන්ගේ සෛලය. හරිද? දැන් ඊට පස්සේ දැන් අපි කතා කරනවා දැන් මේ මෙහෙම තියනකොට හරිද? මේ පුඩුවාකාර අතිවලිත දඟර වලට පුළුවන් හරිද? මේ තනිදාම ඡේදනයේ මගින් හරිද? මේ අතිවලිත තනිදාම ඡේදනයේ මගින් මේ මොනවද? තව මේ DNA තනිදාම ඡේදනයේ මගින් මේ ආයි මේ වඩනිය DNA මේ පාට ගලවලා නැවත ආයි මේ DNA ඒක කොහොමද කියන්නේ ස්වාධීන මේ DNA ස්වාධීනව හරිද මේ විදිය දැන් මේ අතිවලිත දඟර වලට DNA තනිදාම ඡේදනයේ මගින් හරිද ස්වාධීනව ඉහිල්වීමටත් මේ විදිය මේවට නැ ස්වාධීනව ඉහිල්වීමටත් මේ අතිවලිත දඟර වල මෙන්න මේවට හරිද ස්වාධීනව ඉහිල් වෙන්න මෙන්න මේවට ස්වාධීනව ඉහිල් වෙන්න වගේම මෙන්න මේ අතිවලිත දඟර වලට මෙන්න මේ අතිවලිත දඟර ස්වාධීනව DNA තනිදාම ඡේදනයේ මගින් නැව ඉහිල් වීමටත් අවද අතිවලිත දඟර බවට පත් වීමටත් පුළුවන් වෙනවා හරිද ඉහිල් වීමට සහ අතිවලිත දඟර බවට පත් වෙන්න පුළුවන් වෙනවා හරිද ඒ වගේම දැන් අපි කිව්වා මෙයාව බැඳලා තියෙනවා කියලා මේ ප්‍රෝටීන හරයකින් හරිද මේ ප්‍රෝටීන හරයකින් බැඳලා තියෙනකොට තමයි මේක ඇකිලෙන්නේ නැතුව තියෙන්නේ ඒ වගේම මේ ප්‍රෝටීන හරය මගින් කියලා මොකද ගන්නේ මෙයාව සම්බන්ධ කරනවා මෙන්න මේ විදිහ අර ප්‍රාග්නස්ටිකයන්ගේ ඒ සෛල ප්ලාස්මේට මෙන්න මේ දැන් ප්‍රාග්නස්ටිකයන්ගේ සෛලය ගත්තොත් මෙන්න මේ ප්‍රාග්නස්ටික සෛල ප්ලාස්මේට ගිහිල්ලා අන්න අරයව සම්බන්ධ කරනවා ඒකෙන් මොකද වෙන්නේ මෙයාව භ්‍රමණය වීමට සහ මේ මයික්‍රොමීටර් දෙකක් ඉච්ච මේ චක්‍රීය DNA චක්‍රීය පුඩුවාකාර අණුව භ්‍රමණය වීම සහ වළක්වන මේ ප්ලාස්මා පටලය සම්බන්ධ කරනවා හරිද ඊට පස්සේ අපි කතා කරනවා දැන් මේ DNA මෙහෙම මේ RNA මගින් මේ ගැට ගහලා තියෙන්නේ හරිද RNA මගින් ගැට ගහලා නොතිබුණොත් මෙයාට මොකද වෙන්නේ මෙයාට මොනවා වෙන්න බැරිද මේ අර පුඩුවාකාර දඟර තියෙන්නෙත් නැහැ ඒවට මේවට ස්වාධීනව හිල් වෙලා නැවත මේ අර අතිවලිත දඟර බවට නැවත අතිවලිත දඟර හදන්නත් බෑ හරිද ඒ හින්දා මේක ප්‍රතිලේඛනයට වැදගත් වෙනවා ප්‍රතිලේඛනය සඳහා තමයි ගොඩක් දුරට මේ සුනෂ්ටිකයන්ගේ මේ RNA ප්‍රෝටීන හරය මගින් බැඳලා තියෙන එක වැදගත් වෙන්නේ හරිද ඊට පස්සේ මේ සුනෂ්ටිකයන්ගේ ප්‍රාග්නස්ටිකයන්ගේ උදේ සැරදුනා ප්‍රාග්නස්ටිකයන් මේ ප්ලාස්මා පටලයට සම්බන්ධ කරලා දිනවා මේ මෙන්න මයික්‍රොමීටර් දෙකක් විච්ච නියුක්ලියෝසෝමය හරිද නියුක්ලියෝසෝමය අපි නියුක්ලියෝසෝම කියලා කියන්නේ මේ නියුක්ලියෝසෝමය මේකට ඉල සම්බන්ධ කරලා තියෙනවා ඒකෙන් මොකද වෙන්නේ මේක මේ භ්‍රමණය වීම වළක්වනවා හරිද දැන් මම ආයි මුලින්ම මේ ටික කියයි නේද හරි ඉස්සෙල්ලාම මොකද වෙන්නේ හරිද ප්‍රාග්නස්ටිකයන් සහ සුනෂ්ටිකයන් තියෙනවා සුනෂ්ටිකයන්ගේ තියෙන්නේ මේ ditthadama රේඛීය DNA අණුවක් ප්‍රාග්නස්ටිකයන්ගේ තියෙන්නේ ditthadama චක්‍රීය DNA අණුවක් හරිද මේ සුනෂ්ටිකයන්ගේ මේක තියෙන්නේ නෂ්ටිය තුල මේ DNA තියෙන නෂ්ටිය තුල ප්‍රාග්නස්ටිකයන්ගේ තියෙන්නේ නියුක්ලියෝසෝම වල
නියුක්ලියෝයිඩය තුළ හොඳේ නියුක්ලියෝයිඩය තුළ නියුක්ලියෝසෝම නෙවෙයි නියුක්ලියෝයිඩය තුළ නියුක්ලියෝයිඩය තුළ හරිද මේ නියුක්ලියෝයිඩය තුළ තියෙනකොට දැන් මේ ප්‍රාග්නස්ටිකයන්ගේ සෛල බිත්ති ප්‍රාග්නස්ටිකයන්ගේ සෛල ප්ලාස්මය ගත් මේ සෛලය ගත්තාම මේක මයික්‍රොමීටර 10 5 10 අතර විස්කම්භයකින් යුක්ත වෙනවා හරිද හරි ඊට පස්සේ ගත්තාම මේක ඇතුලේ තියෙන්නේ ප්‍රවේණික තොතුරු ගබඩා කරන්න තියෙන නියුක්ලියෝයිසෝමය නියුක්ලියෝයිඩය ගත්තාම මේක මයික්‍රොමීටර 350ක් වන විස්කම්භයකින් යුක්ත වෙනවා මේක මොකද බලන්න යනකොට මොකක් වෙලා තියෙනවද සෛලයට වැඩිය අර නියුක්ලියෝයිඩය විස්කම්භයෙන් වැඩි වෙලා තියෙනවා දැන් මේක ගබඩා ගන්න පුළුවන්ද බෑ සෛලයට වැඩිය මේක විශාලයිනේ සෛලය ඕනනම් ගිහලා මේක ඇතුලේ දීපෑ හරිද එහෙනම් මොකද වෙන්න ඕනි මේ ප්‍රාග්නස්ටිකයන්ගේ මේ නියුක්ලියෝයිඩය හද තව පුංචි ඒක බවට පත් කරන්න ඕනේ. ඒකේ පළවෙනි පියවර විදිය කරන්නේ මේ නියුක්ලියෝයිඩය. හරිද අරගෙන පුඩු ආකාරයේ දඟර බවට පත් කළා RNA ප්‍රෝටීන හරයක RNA සහ ප්‍රෝටීන වලින් සමන්විත හරයකින් ගැට ගහලා මෙයාගේ විස්කම්භය මයික්‍රෝමීටර 30ක් දක්වා අඩු කරනවා. හරිද? ඒත් තියන්න බෑනේ. ඒත් ගිහිල්ලා මයික්‍රෝමීටර 30ක් අඩු කරාට ඒත් අපිට අර සෛලයක් තුල ගිහලා මේක ගබඩා කරන්න බෑ. හරිද? එහෙනම් මොකද කරන්නේ? මේක තවත් මොකද කරන්නේ අපිට අතිවලිත දඟර මේ එක පුඩුවක් අරගෙන මේ පුඩුව තවත් දඟරගෙන මේක මෙන්න මෙතන තියෙන මේ එක පුඩුවක් මේ තියෙන මෙන්න මෙතන තියෙන මේ එක පුඩුවක් මෙන්න මේ පුඩුව මේ මේක තුල තියෙන එක පුඩුවක් මෙන්න මේක තුල තියෙන මේක තුල තියෙන එක පුඩුවක් හරිද මෙන්න මේක තුල තියෙන මෙන්න මේ එක පුඩුවක් මෙන්න මේ පුඩුවක් මේ පුඩුව නැවත මොකද වෙන්නේ තවත් දඟර ගහලා ප්‍රෝටීන වල අපි කතා කරේ ප්‍රාථමික කිව්වේ ද්විතීයික කිව්වේ තෘතීයික කිව්වේ චාතුර්ථ කිව්වේ ඒ වගේ මේක දඟර ගහලා චූටි මේකක් බවට පරිවර්තන වෙනවා ඒක මයික්‍රෝමීටර් දේවා දඟර ගහලා චූටි එකක් බවට පත් වෙලා ඒකේ විස්කම්භය ගේනවා මයික්‍රෝමීටර් දෙකක් වෙන. ඔන්න දැන් පුළුවන් අපිට මේක අරක ගිහිල්ලා ගබඩා කරන්න. හරිද? එතකොට දැන් මේක ගිහිල්ලා නිකන් තිබ්බොත් එහෙම භ්‍රමණය වෙනවා. හරිද? භ්‍රමණය වෙනවා. ඒක හරියන්නේ මේ RNA ප්‍රෝටීන් හරිය මගේ මොකද වෙන්නේ? මේ හිටපන් කියෙලා අල්ලලා ගිහිල්ලා අර සෛලේ ප්ලාස්ටර් පටලයට සම්බන්ධ කරනවා. ප්ලාස්ටර් පටලයට සම්බන්ධ කරනහම මෙයාට භ්‍රමණය වීම වළක්වනවා. හරිද? බැරි වෙලාවත් මේ RNA ප්‍රෝටීන හරිය නැති වුණා. හරිද? RNA ප්‍රෝටීන හරිය නැති වුණොත් හරිද? මෙයාට ස්වාධීනව ප්‍රතිවලිත වෙන්න බෑ. හරිද? DNA වලට මේ ස්වාධීනව ප්‍රතිවලිත වෙන්න බෑ. මේ එක පුඩුවකට ස්වාධීන ප්‍රතිවලිත වෙන්න බෑ. මේ පුඩු තියෙන්නේ. මේ පුඩු වලට Tamanට තනියෙන් මේ ප්‍රතිවලිත වෙන්න බෑ. මෙන්න මේ විදිහ තිබුණොත් එහෙම මේක තිබුණොත් එහෙම මේ මුළු චක්‍රීය DNA අනුව තමයි ප්‍රතිවලිත වෙන්නේ. හැබැයි මේ විදිහ RNA ප්‍රෝටීන හරයකට බැඳිලා අතිවලිත දඟර වුණාට පස්සේ මෙන්න මේ එක පුඩුවකට මෙන්න එක පුඩුවකට අතිවලිත දඟර පුඩුවකට Tamanට තනියෙම ප්‍රතිවලිත වෙන්න පුළුවන්. හරිද? මේක වැදගත් වෙන්නේ DNA ප්‍රතිලේඛනය සඳහා. ඒක DNA ප්‍රතිලේඛනය තව ඉස්සරහට කතා කරනවා. හරිද? හරිද? ඊට අමතරව තව මේ ගත්තාම මේ ප්‍රාග්නස්ටිකයන්ගේ තියෙනවා මේ DNA අණු වලට අමතරව තවත් මේ චක්‍රීය DNA අණු. හරිද? ඒවා ප්ලාස්මිඩ කියලා තියෙනවා. ඒවත් ඔය සාමාන්‍ය චක්‍රීය DNA තමයි. ඒ ඔය සෛලය තුල තියෙනවා. හරිද? ඒ වගේම තව මට කියන්න මදිච්ච එක තමයි මෙන්න මෙතන තියෙනවා මේක තියෙන්නේ මේ මයික්‍රෝමීටර් දෙකක් විච්ච මේකට කියනවා අපි මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ඡායාරූප වලට මේ විදිහෙන් පේන්නේ මේ විදිහෙ පේන්නේ ඩොමේන විදිහට තමයි පේන්නේ. හරිද? ඩොමේන කියලා කියනවා. හරිද? අපි ඒවට කියනවා ඩොමේන කියලා කියනවා. හරිද? ඉතින් ඔච්චරයි ඔය ටික තියෙන්නේ ප්‍රාග්නස්ටිකයන්ගේ වර්ණ දේහවල මේ ව්‍යුහික නිර්මාණය. හරිද? ඔක රිසෝස් එක පිළිවෙලට කියවුවොත් එහෙම අපි ඒකත් පොඩ්ඩක් බලමුකෝ.
ප්‍රාග්නාස්ටිකයන්ගේ හරිද ඔන්න දැන් රිසෝස් එකේ පිළිවෙල තියෙන රිසෝස් එක මම දැන් පොඩ්ඩක් බලනවා හරිද ප්‍රාග්නාස්ටික සෛලවල DNA ආශ්‍රිතවද ප්‍රාග්නාස්ටික සෛලවල DNA ආශ්‍රිත තියෙන ප්‍රෝටීන සමගින් තමයි මේ මොකක් වෙන්නේද මේ වර්ණ දේහවල ව්‍යුහික නිර්මාණයට උදව් කරන්නේ. අපි දැන් මේ අර කිව්වේ මෙතන මේ RNA ප්‍රෝටීන හරය RNA සහ ප්‍රෝටීන දායක මෙන්න මෙතන මේ RNA සහ ප්‍රෝටීන දායක වෙනවා කියලා කිව්වේ දායකෙන් නේද මේක හැදුවේ. එහෙනම් මෙතන කියලා තියෙනවා. එහෙනම් වර්ණ දේහවල ප්‍රාග්නාස්ටිකයන්ගේ වර්ණ දේහවල ව්‍යුහික නිර්මාණය සිදු කරන්න මොනවද දායකෙන්නේ? DNA ආශ්‍රිතව තියෙන ප්‍රෝටීන අණු පහසුකම් සලසලා දෙනවා. හරිද? ආශ්‍රිතේ ප්‍රෝටීන අණු මගින් DNA ඇසිඩ් හඳා පහසුකම් සලසලා දෙනවා. ඊට පස්සේ කියලා දෙනවා මේ ප්‍රෝටීන අණු මගින් DNA අණු වලට දඟර ගැසෙමින් ප්‍රෝටීන මගින් DNA අණු වලට දඟර ගැසෙමින් අතිවලිත් දඟර බවට පත් වෙමින් අතිවලිත් දඟර බවට පත් වෙලා නියුක්ලියෝයිඩ තුල තදින් ඇසිරීමේ හැකියාව. නියුක්ලියෝයිඩය තුල තදින් දඟර නියුක්ලියෝයිඩය තුල තදින් දඟර අතිවලිත් දඟර බවට පත් වෙමින් නියුක්ලියෝයිඩය තුල ඇසිරීමේ හැකියාව දීලා තියෙනවා. හරිද? DNA අණුව මුල්ම පුඩු ආකාර දඟර බවට පත් වේ. අපි කියවනේ දැන් ඉස්සෙල්ලාම DNA අණුව මුල්ලාවින්ම පුඩු ආකාරයේ දඟර බවට පත් වෙලා ඉන්පසුව ස්වාධීනව තවදුරටත් දඟර බවට පත් වෙනවලු. ඒකේ විශ්කාමයේ මයික්‍රෝමීටර් 30කට දක්වා පමණයි. ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඡායාරූප වලින් හරිද? දැන් අපි මෙහෙම විච් එක දැන් මේ පුඩු ආකාරයේ දඟර බවට පත්චිත් එක ආයි මොකද වෙන්නේ? දඟර ගහලා පුඩු ආකාරයේ දඟර බවට පත්ලා මේක මයික්‍රෝමීටර් 2ක් බවට පත් වෙනවානේ. හරිද? ඒක අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඡායාරූප වලින් ඩොමේන ලෙස හඳුනා ගන්නවා. ඩොමේන කියලා හඳුනා ගන්නවා. මේ පුඩු ආකාර සුසංහිත DNA ස්කන්ධය හරිද? මේ පුඩු ආකාර සුසංහිත DNA ස්කන්ධය RNA සහ ප්‍රෝටීන වලින් සමන්විත හරයකින් බැඳලා තියෙනවා. මේ ඉතින් අපි RNA සහ ප්‍රෝටීන සමන්විත හරයකින් බැඳලා තියෙනවා මෙන්න එතන. හරිද? මේ තියෙන RNA සහ ප්‍රෝටීන සමන්විත හරයකට බැඳලා තියෙනවා කියලා කිව්වා. මේ හරය මගින් මොකද කරන්නේ? මේ නියුක්ලියෝයිඩයේ ප්ලාස්ම පටලයට සම්බන්ධ කරනවා. හරිද? මේකෙන් මොකද කරන්නේ? මේක චලනය වීම, ඒ කියන්නේ භ්‍රමණය වීම වළක්වා ලනවා. හරිද? වළක්වනවා. ඒ වගේම පුළුවන් මේ අතිවලිත් දඟල. දැන් අපි අතිවලිත් දඟල වලට කිව්වා DNA තනිදාම ඡේදනයේ මගින් නැවත ඉහිල්වීමටත් අතිවලිත් දඟල බවට පත් වීමටත් මේ අතිවලිත් දඟල තනිදාම ඡේදනයේ මගින් නැවත ඉහිල් වෙන්න පුළුවන්. ඉහිල්ලිච්ච එකට නැවත ආයි අතිවලිත් දඟල බවට පත් වෙන්නත් පුළුවන්. හරිද? ඊට මේ ඩොමේන වලට එතන මේ අපි කියනවා මේ ඩොමේන කියලානේ මේකට කිව්වේ මයික්‍රෝමීටර් දෙකක් විතර එකට ඩොමේන කියලානේ කිව්වේ. එහෙනම් ඩොමේන වලට ස්වාධීනව ඉහිල්වීමට සහ අස්වාධීනව ඉහිල් වෙන්න වගේම අතිවලිත් දඟර බවට පත් වීමේ හැකියාව තියෙනවා. හරිද? ඕක MCQ එක අහන්න පුළුවන්. මොකද ස්වාධීනව ඉහිල් වෙන්න වගේම අතිවලිත් දඟර බවට පත් වෙන්න පුළුවන්. හරිද? බැරි වෙලා හරි මේ DA මෙන්න මේ නියුක්ලියෝයිඩයේ තියෙන RNA හරි ඉවත් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මෙයාට මේ කාර්යය කියන්නේ මෙයාගේ අර දැන් 350ක් විච්ච විශ්කම්බය මයික්‍රෝමීටර් 2 දක්වා ගේන්න බැරි වෙනවා. මොකද දැන් අපි ලණුවක් එහෙම රෝල් කරලා තිබ්බොත් එහෙම රෝල් කරලා එකතැනකින් උස්සන අල්ලලා උස්සනවා. මොකද වෙන්නේ? ආර්ටිකල් එහිල යනවනේ. හරිද? ඒ වගේ තමයි මේ RNA ප්‍රෝටීන හරය නැති වුණොත් එහෙම මෙයාට මේ අර විශාල 350 මයික්‍රෝමීටර් විච්ච එක මයික්‍රෝමීටර් 2 දක්වා අඩු කරගෙන ප්‍රාග්නාස්ටිකයන්ගේ අර චක්‍රීය DNA අණු නිර්මාණය කරන්න බැරි වෙනවා. අර චක්‍රීය DNA අණුව නිර්මාණය කරන්න චක්‍රීය DNA අණුව ප්‍රාග්නාස්ටික සැලවල ගබඩා කරන්න බැරි වෙනවා. හරිද? මේ ප්‍රධාන වර්ණ දේහයට අමතරව ඇතැම් ප්‍රාග්නාස්ටික සෛල මේ ප්‍රධාන වර්ණ දේහයට අමතරව ඇතැම් ප්‍රාග්නාස්ටික සෛල තුල තව මොනවද තියෙනවද? අමතර එක්ස්ට්‍රා ක්‍රෝමසෝම් තියෙනවා. නේද? ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස පවතිනවා. හරිද? ඒ කියන්නේ අමතරව තව මොනවද? මේ චක්‍රීය DNA අණු පවතිනවා. ඒවා අතිවලිත් ඒවත් අර වගේම තමයි දිත්තදාම චක්‍රීය DNA අණුව. ඒවා අතිවලිත් දඟර බවට පත්වෙච්ච චක්‍රීය DNA අණු. ඒවා ප්ලාස්මිඩ ලෙස හඳුන්වනවා. හරිද? ඔච්චරයි ඉතින්.